hello guys, මගේ නම තිදස. මම දැන් අද නම් ඉන්නේ ආකේඩ් එකේ. අපේ එක්සර්සයිස් කරන තැනම තමයි අපි ඉන්නේ. මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කැලිස්තනික්ස්. ඉස්සරහට මේ channel එකකින් ඔයගොල්ලන්ට කැලිස්තනික්ස් ගැන දැනගන්න තියෙන හැමදේම මේ channel එකෙන් දැනගන්න පුළුවන්. මේකේ මම විතරක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කරන්න. මෙතන ඉන්න මේකේ දක්ෂ ඉන්න මේකේ කරන එක ටෙක්නික්ස්. ඒගොල්ලන්වත් මම මේකට සපෝට් කරගන්න බලන් ඉන්නවා. ඉතින් අපි ගත්තොත් දැන් කැලිස්තනික්ස් කියන්නේ මොකක්ද ඇත්තටම? කැලිස්තනික්ස් කියන්නේ අපි බොඩි බිල්ඩින් වල බර උස්සලා කරනවා වගේම බොඩි වේට් එක රෙසිස්ටන්ස් එක විදියට බල අරගෙන කරන එක්සර්සයිස් එක. අපි එතකොට ග්‍රැවිටි එකත් එක්ක තමයි ගොඩක් වෙලාට මේ එක්සර්සයිසස් කරන්නේ. so simply අපි පුෂ් අප් එකක් ගත්තොත් ඒක කැලිස්තනික්ස්. හරිද? දැන් ගොඩක් අයගේ මතයක් තියෙනවා කැලිස්තනික්ස් කියන්නේ තනිකර හෑන්ඩ් ස්ටෑන්ඩ්ස්, ප්ලාන්ච් හියුමන් ෆ්ලැග් ගන්න ඒවා තමයි කැලිස්තනික් කියන්නේ. නෑ ඇත්තටම කැලිස්තනික් කිව්වම ඔයාට පුෂ් අප් එකක් ගහන්න පුළුවන් නම් ඔයාත් කැලිස්තනික් ඇත්ලීට් කෙනෙක් අතට. එතකොට පුල් අප් එකක් ගහන්න පුළුවන් නම් ඒත් ඔයා කැලිස්තනික් ඇත්ලීට් කෙනෙක්. so මම බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එකකින් ඔයාලට බේසික් කැලිස්තනික්ස් මොනවද කරන්න පුළුවන් ගෙදර කියලා. අපි බලමු එන මොනවද කරන්න පුළුවන් ඔයාලට කැලිස්තනික්ස් ගෙදරදී පටන් ගන්න as a beginner. මම මේ බිගිනර්ස්ලාට දැන් මේ වීඩියෝ එක ගහන්නේ. අපි බලමු මොනවද කරන්න පුළුවන් කියලා. ඉතින් අපි පුෂ් අප් ගැන කතා කරොත් ඉස්සල්ලාම පුෂ් අප් කියන්නේ මොකක්ද? පුෂ් අප් එකකින් අපිට වෙන්නේ මොනවද? අපේ ඇඟේ කැලේ මොනවද දියුණු වෙන්නේ? බේසිකලි ෆස්ට්ම ඔයාගේ මේජර් මසල් එක තමයි chest එක. chest එක තමයි ගොඩක්ම ඔයාගේ හැදෙන්නේ. ඊට පස්සේ යනවා triceps, ඊට පස්සේ යනවා shoulders. අපි බලමු පුෂ් අප් එකේ variations දෙක තුනක් කරන්නේ කොහොමද කියලා calisthenics වලට අනුව. ෆස්ට්ම මම පෙන්නන්නම් beginner calisthenic push up එක. beginner calisthenic push up එක ගන්න අපි knee එක තියලා. හරිද? ඒකට කියන්නේ අපි knee push up කියලා. අපි basically knee එක තිබ්බා ඉස්සරහ lean වෙලා push up එක ගැහුවා. හරිද? second push up variation එක තමයි normal way push up එක. හැමෝම දන්නවා push up එක ගන්න. මම කරලා පෙන්නන්නම් ඔයාලට හරි push up එක. අත් දෙක තිබ්බා shoulder level තිබ්බා. ඇඟ කෙලින් තිබ්බා. බර වුණා. මේක තමයි normal push up එක. මම level 3 push up එකකට කරනවා arch push up එකක්. මේක සාමාන්‍ය advanced push up එකක්. මම push ups ගැන වෙනම වීඩියෝ එකක් කරනවා. මේක මම කරන්නේ නිකන් basic calisthenic idea එකක් ගන්න. push ups කියන්නේ calisthenic කියන්නේ. first මම ගහන්නම් දැන් third variation එක විදියට arch push up එක. තියන්න ඕනේ shoulder level මඩින්ද shoulder level වලට වඩා පොඩ්ඩක් වැඩියෙන් තියන්න ඕනේ. තිබ්බා එක පැත්තකට බර වුණා උඩට ආවා අනිත් පැත්තට බර වුණා. මේක තමයි ආශ පුෂ් අප් එකක් කියන්නේ බේසික්. so guys මම ඔයගලන්ට දැන් කරලා පෙන්නන්න යන්නේ දැන් පුෂ් අප්ස් variation තුනක් කරා. අපි කරන්නේ legs වලට. calisthenics වලින් legs වලට කරන්න බෑ කියලා ගොඩක් අයට තියෙනවා මතයක්. calisthenics කරාම legs හැදෙන්නේ නැහැ කතා. so මම කරලා පෙන්නන්නේ ඔයාලට beginner to advanced variation දෙකක්. normal squat එකයි pistol squat එක. හරි? normal squat එක ගහන්නේ අපි shoulder level තිබ්බ කකුල් දෙක. shoulder level තිබ්බ සාමාන්‍ය half squat ගන්න පුළුවන්, full squat ගන්න පුළුවන්. මම ඔයාලට කියලා දෙන්නම් half squat එක ගහන්නේ කොහොමද. සලාම් තිබ්බ back එක ආව කරා. half squat එකට ගියා. 3 seconds වගේ හිටියා උඩට ආවා. 1 2 3 1 2 3 මේක තමයි normal අපේ ස්කොට් එක. ෆ්‍රී ස්කොට් කියලා අපි කියනවා ඒකට. so guys දැන් මම කරලා පෙන්නන්නේ pistol squat එක. pistol squat එක කියන්නේ සාමාන්‍ය calisthenic advanced move එකක්. pistol squat එක කියන්නේ තනි කකුලෙන් full squat එක ගන්න එකත් pistol squat එක කියන්නේ. so basically එක කකුලක් තිබ්බා අනිත් එක දිග ඇරියා පල්ලයට ගියා. පස්සේ උඩට මේක තමයි basically a pistol squat. pistol squat එක කියන්නේ තනි කකුලෙන් ඔයාගේ full squat එක ගන්න එක තමයි pistol squat එක කියන්නේ. දැන් මම අද කියලා දුන්න ඔයගලට push up variation 3කුයි squat variation 2කුයි. ඒකේ beginner to advanced push ups variations උයි beginner to advanced squat variation 2කුයි පෙන්නනවා. so මම ආයි වීඩියෝ එකකින් ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද core strength එක වැඩි කරගන්නේ අපි. අපේ ඊට පස්සේ තියෙන hand stand එකට ගත්ත core strength එක අවශ්‍යයි. human flag එක ගත්තොත් ඒකට core strength එක අවශ්‍යයි. අපි ඊට පස්සේ කොහොමද wrist එක කොහොමද අපි warm up කරන්නේ?
කන්ඩිෂනින් කරන්නේ. අපි ඇඟිලි කොහොමද කන්ඩිෂනින් කරන්නේ? අපි දැන් ගත්තොත් කැලිස්තනික්ස් වලින් ඔය ඇඟ හදන්න බෑ කියන එක බොරු කතාවක්. මම මේ හදලා තියෙන ඇඟ සාමාන්‍ය කැලිස්තනික්ස් වලින් බාර් වලින්ම හදපු ඇඟක් නෙවෙයි. ඒතකොට දැන් ගොඩක් අය කියනවා මගේ ලෙග්ස් එහෙම මම තනිකර කැලිස්තනික්ස් වලින් තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ ඩ්‍රැගන් ස්කොට්ස් එහෙම ගහලා තමයි හදන්නේ. සෝ කට්ටියගේ මේ මතේ අයින් කරගන්න පුළුවන් මේ වීඩියෝ එක බැලුවට පස්සේ. සෝ අපි ඊළඟ වීඩියෝ හම්බෙමු. ඊළඟ වීඩියෝ මම ගොඩක් වෙලාට කරන්න බලාපොරොත්තු වෙන කෝ ස්ට්‍රෙන්ත් එක කොහොමද එක්සර්සයිසස් කරන්න කියලා ඉන්ක්‍රීස් කරන්න. So right, thank you. Peace.